හයි ඉතින් කොහොමද ඔන්න අද අපි ගියා ඇඹිලිපිටිය කින්සෝන්ස් කියන ඉන්ඩෝ පාක් ඒරියා එක බලන්න. මට මේක ගැන කීවේ මගේ යාළුවෙක්. එයා තමයි අපිට මුලින්ම මේකට වීඩියෝස් ෆොටෝස් එවලා බබාව එක්කගෙන එන්න කියලා කිව්වේ. ඊට පස්සේ මම අපේ අයියාගේ නංගි කියන හස්බන්ඩ්ගේ නංගිත් ගියා. ඒත් අපිට එදා ජොයින් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පස්සේ ඉතින් අපි හිතුවා කමන්නේ අපි කොහොමද බබාව පස්සේ එක්කගෙන යමු කියලා හිතලා ඉන්නකොට ඉතින් පොන්චි බ්‍රේක් එකක් ආව හින්දා අපිට තව වැඩ කීපයකුත් කරගන්න තිබ්බ හින්දා අපි ඩිසයිඩ් කරා බබාව පාක් එකට දාන්න ඕනේ කියලා. යන එනකන් ඉතින් අපේ බබා හරි ආසාවෙන් තමයි එකට ගියේ. කොහොම හරි අපි අපේ වැඩ ටිකක් කරගෙන ඉවරලා අන්තිමටම තමයි පාක් එකට ගියේ. ඊට පස්සේ ඇත්තටම හිතුවට වඩා ඒක මාරම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද දැන් අපිට අවුට්ඩෝර් පාක් එකකට බබාව දාන්න බෑනේ. මොකද අවුට්ඩෝර් පාක් එකකට දාන්න මේ දවස්වල කොහොමවත් අවුව රස්නේ වැඩි. හරි අමාරුයිනේ බබෙක්ට උනත් අපිට උනත් ඉන්න අමාරුයිනේ. ඒ විතරක් නෙමෙයි ඉතින් අවුට්ඩෝර් පාක් එකකට යනකොට අපි ගොඩක් දේවල් ගැන හිතන්න ඕන. බබාගේ සේෆ්ටි එක ඊට බබාට ඩැමේජ් වෙන්න පුළුවන් තියෙන ඒ ඉඩකඩ ගොඩක් වැඩිනේ. හැබැයි ඉන්ඩෝර් පාක් එකක සාමාන්‍ය සේෆ්ටි පැත්තත් හොඳට තියෙනවනේ. කොහොම වුණත් ඉතින් ළඟපාතට ඉන්ඩෝර් පාක් ඒරියා එකක් තියෙනවා කියලා දැනගත්තම බබෙක් දාන එක ඕනම පේරන්ට් කෙනෙක් ආසයිනේ තමන්ගේ බබා හරි රිලැක්ස් එකේ ඉන්නාට. ඉතින් අපි ඇත්තටම මේ පාක් ඒරියා එකට ගියාට පස්සේ එතනට එන හැම කස්ටමර් කෙනෙක්ටම හොඳ විදියට ට්‍රීට් කරන්න එතන ස්ටාෆ් එක බැඳලා ඉන්නවා. ළමයිට උනත් මාර මහසයි. ළමයි උනත් හරි ආසයිනේ. අර එයාලා hina වෙලා හක් කරගෙන එහෙම පිළිගන්නවට. ඉතින් ඒ වගේ හොඳ ස්ටාෆ් එකක් එතන ඉන්නවා. තනි බබෙක් වගේ ඉන්නවා නම් ඒ ස්ටාෆ් එකේ ඉන්නේ ගර්ල්ස්ලා ගිහිල්ලා බබත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ මෙතනදී කිසිම බබාගේ බොඩි එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ප්ලේ කරන්න ගොඩාක් ඒරියා කියන්නේ ගොඩාක් අයිටම්ස් තියෙනවා. මම දැක්කා ගොඩක් මාස 6-7 ඉඳගෙන අවුරුදු 10ක් වගේ යනකම් බබාලට මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. මතර කන්ඩිෂන්ස් නම් එතනම කියෙව්වේ නැහැ. මොකද ගිය වෙලාවෙම මටත් හරි එතුමන් අපිත් අර බබත් එක්ක පුංචි කාලට ගියා වගේ වුණා. ජොයින් වෙගෙන සෙල්ලම් කරන්න මේ හැම එකක්ම හරි සේෆ්ටි විදියට ඒ ප්ලේ අයිටම් එකක්ම හදලා තිබුණා. ඒ වගේමයි බබාලට බබාලා ආස ලෝකයකට ගියා වගේ දෙයක් තමයි. එයාලට කැමති විදියට සෙල්ලම් කරන්න පුළුවන් තරම් උත්තරීම නිදහස් කියලා තිබුණා. ඒ වගේම සුපර් මාකට් ගිහිල්ලා බඩු අරගෙන ඇවිල්ලා කෑම යන්න අපේ බබාලා හරි ආසයිනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක උනත් ඒගොල්ලොන්ට එතනදී හරි ආසාවෙන් ගන්න පුළුවන්. ඒ තරම් එයාලා හරිම හොඳ විදිහට හරිම ලස්සනට ඒක කස්ටමයිස් කරලා තිබුණා. ඊට පස්සේ එතනට හැම ළමයෙක් එක්කම අපේ බබාට අන්තාලිතින් කොහොමද ළමයෙක් එක්ක යාළු වෙනවා. ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ලි එන හැම කස්ටමර් කෙනෙක්ටම ට්‍රීට් කරන විදිය. ඊට පස්සේ ඒ බබෙක්ට දැන් අපි ගියා සාමාන්‍යයෙන් බබෙක්ට හොඳ එතන පරිසරයක් තියනවද කියන එකනේ අපි බලන්නේ. සේෆ්ටිද කියන එක බලන්නේ. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. තිබ්බ හැම කණුවක් පවා කුෂන් කරලා එතන බබාගේ සේෆ්ටි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්.